අද අපි මේ විස්තරාත්මක විවරණයෙන් කතා කරන්න යන්නේ ලංකාවේ ඉතිහාසය ගැන තියෙන අපූර්වම රහසක් එළියට ගෙන ආපු සුවිශේෂී පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් ගැනයි. පොළොව යට හැංගිලා තිබුණු එකම එක පුංචි වස්තුවකින් මුළු රටකම අතීත පාලන ව්‍යුහය ගැන තිබුණු කතාව සම්පූර්ණයෙන්ම කනපිට හරවන්න පුරාණ උනා කිව්වොත් ඇත්තටම මේක විශ්වාස කරන්නත් අමාරුයි නේද? නිකමට හිතලා බලන්න අගල් 3ක වගේ පොඩි රන් පත්‍රයකට කොච්චර ලොකු ඉතිහාසයක් හංගගෙන ඉන්න පුරවන්ද? පස්යටින් ගොඩගත්ත මේ පුංචි වස්තුව අපේ රටේ අතීත පාලන තාන්ත්‍රය ගැන අපිට තිබුණු අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒක ඇතරම් පුදුමසාගතයි. මේකේ ප්‍රමාණය කොච්චර පොඩිද කියනවා නම් අඟල් 3.5ක් 4ක් විතර දිග, අඟල් 1ක් විතර පළල. හරියටම කිව්වොත් අපේ ඇඟිල්ලක් තරම් පොඩි රන් පත්‍රයක්. බර ගත්තොත් ග්‍රේන්ස් 70ක් විතරයි වෙන්නේ. හැබැයි මේ පුංචි රන් පත්‍රය ඇතුලේ තියෙන ඓතිහාසික බර නම් ඒක වචනෙන් කියන්න බැරි තරම් විශාලයි. ඉතින් මේකට පැහැදිලි අවබෝධයක් ගන්න අපි මේ කතාව ප්‍රධාන කොටස් 4කට කඩලා බලමු. පළවෙනියටම යාපනයෙන් මතුවුණු මේ රන් සන්නස මොකක්ද? දෙවෙනියට ඒකේ තියෙන අකුරු සර ඒවායේ තේරුම මොකක්ද? ඊළඟට මේකෙන් කියවෙන වසබ රජු සහ නාගදීපය අතර සම්බන්ධය සහ අවසාන වශයෙන් අද කාලේ මේ අතීතය ගැන තියෙන විවිධ කියවීම් මොනවද කියලා අපි කතා කරමු. හරි, අපි අපේ පළවෙනි කොටස, ඒ කියන්නේ යාපනයෙන් මතුවුණු රන් සන්නස ගැන කතාවෙන් පටන් ගමු. අපේ මේ ඓතිහාසික ගවේෂණේ පටන් ගන්නේ 1936 අවුරුද්දේ ලංකාවේ උතුරුම කෙළවරෙන්. සිද්ධි උනේ මෙහෙණයි. යාපනයේ දිස්ත්‍රික්කයේ වඩමාරච්චිවල තියෙන වල්ලිපුරම් එහෙමත් නැත්නම් වැලිපුර කියන ගමේ පිරිසක් විෂ්ණු කෝවිලක් හදන්න අත්තිවාරම් කාණු කපමින් හිටියා. ඔන්න ඔය වෙලාවේදී තමයි එතන තිබුණු පරණ ගොඩනැගිල්ලක පාදමක් යටින් මේ අපූර්ව රන් තහඩුව මතුවෙන්නේ. ඒත් එක්කම තවත් පුරාවස්තු ගොඩක් එතනින් හොයාගන්න යාලට පුරුම වුණා. මේක ඇත්තටම අහම්බෙන් හම්බ වුණු ඒත් මිල කරන්න බැරි තරම් වටිනාකමක් තියෙන සාක්ෂියක්. අද වෙනකොට මේ අගනා පුරාවස්තුව ජාතික උරුමයක් විදිහට කොළඹ ජාතික කෞතුකාගාරයේ අභිලේඛන මැදිරියේ ඊටම ආරක්ෂිතව ප්‍රදර්ශනයට තියලා තියෙනවා. මේක පළමුවෙනි සියවසරට අයිති කිසිම කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් ප්‍රබල භෞතික සාක්ෂියක්. දැන් අපි යමු අපේ දෙවෙනි කොටසට. ඒ තමයි මේ සන්නසේ තියෙන අකුරු සහ එහි අරුත. මේ පරණ රන්පත්‍රයේ තියෙන අකුරු කියවන්න ගියපු වෙලාවේ අපේ පුරාවිද්‍යාඥයන්ට ටිකක් වෙනස් විදිහේ අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ රන්සන්නස අයිති වෙන්නේ ක්‍රිස්තු වර්ෂයේ පළවෙනි එහෙමත් නැත්නම් දෙවෙනි සියවසටයි. මේකේ ලියලා තියෙන්නේ පරණ සිංහල භාෂාවෙන් සහ බ්‍රාහ්මී අකුර වලින්. හැබැයි මේ අකුරු වල විශේෂත්වයක් තියෙනවා. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා නිරීක්ෂණය කරපු විදිහට මේ ලේඛනයේ අකුරු හරිම වේගවත් වගේම වැල් අකුරු ස්වභාවයක් ගන්නවා. ඒකට හේතුව තමයි මේ වගේ ලිස්සන සුමට රන් තහඩුවක් උඩ අකුරු කොටද්දී පාවිච්චි කරපු උපකරණේ ලිස්සලා යන එක. ඉතින් ඒ නිසා තමයි මේ වැල් අකුරු හැඩය ඇවිත් තියෙන්නේ. කොහොම හරි මේ අකුරු සාර්ථකව කියවුවට පස්සේ මේ ලේඛනය එපිග්‍රැෆියා සෙලෙනිකා කියන කෘතියේ ප්‍රකාශයට පත් කළා. ඒ සටහන් වුණු පැරණි බ්‍රාහ්මී ලේඛනය හරියටම කියවෙන්නේ මෙහෙමයි. සිද මහරජ වහයහ රජේ අමතේ ඉසිගිරියේ නකදිව බුජමෙනි බදකර අතනෙහි පියගුක තිස විහරකරිතේ අවුරුදු 1900ක් පරණ පාලන ව්‍යුහයක අගුළු අරින්න පුළුවන් යතුරු හැංගිලා තිබුණේ උන් ඔය වචන ටික ඇතුනේ. අපිට තේරෙන නූතන සිංහල භාෂාවෙන් මේකේ සරල තේරුම බැලුවොත් එකෙන් කියවෙන්නේ මෙන්න මේ වගේ අදහසක්. යහපතක්ම වේවා. වසබ මහරජුගේ රාජ්‍ය සමයෙහි අමාත්‍ය වූ ඉසිගිරියේ නකදිව පාලනය කරන කල්හි පියගුක තිස විසින් බදකර අතන නම් ස්ථානයෙහි විහාරයක් කරවන ලදී. බලන්න එකම එක පුංචි වාක්‍යයකින් ඒ කාලේ සමාජයේ තිබුණු පරිපාලනයයි ආගමික පසුබිමයි කොයිතරම් ලස්සනට පැහැදිලි කරනවද කියලා. අපි දැන් කතාවේ 3 වෙනි කොටසට යමු. වසබ රජු සහ නාගදීපය. මේ කරුණ තවත් හොඳින් තේරුම් ගන්න නම් අපි ඓතිහාසික කාල රේඛාව දිගේ ගිහින් අතීත භූගෝලීය සහ දේශපාලනික පසුබිම ගොඩනැගෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න ඕනේ. ඇත්තටම මේ පුරාවස්තුවෙන් ප්‍රධාන කාලවකවානු දෙකක් එකට යා කරනවා. එකක් තමයි ක්‍රිස්තු වර්ෂ 65 ඉඳලා 101 දක්වා තිබුණු පළවෙනි සියවසේ වසභ රජුගේ පාලන කාලය. අනෙක තමයි 1936 දී ඒ ප්‍රාදේශීය ආඥාවන් භෞතිකව ආයමත් ගොඩගැනීම. ඉතින් වර්තමානයට එනකොටත් මේකේ තියෙන ඓතිහාසික සහ භූගෝලීය වටිනාකම අපි දිගින් දිගටම විශ්ලේෂණය කරමින් ඉන්නවා. මේ සන්නසෙන් ඒ කාලේ තිබුණු හරිම පැහැදිලි පරිපාලන දුරාවලියක් විශිෂ්ට විදියට නිරූපණය කරනවා. අනුරාධපුරයේ ඉඳලා මුළු රටම පාලනය කරන මධ්‍යම රජුගෙන් පටන් අරගෙන ඔහු වෙනුවෙන් උතුරු කලාපය පාලනය කරන ඉසිගිරිය කියන ප්‍රාදේශීය ඇමතිවරයා හරහා ගමේ ගොඩනැගීම් කරපු පියගුග තිස දක්වා මේ බලය සහ පරිපාලනයේ ගලාගෙන ගින් තියෙන විදිහ හරිම ක්‍රමානුකූලයි.
මේ පුංචි ලේඛනයේ ඇතුලේ තියෙන තවත් සුවිශේෂීම වටිනාකමක් තමයි අතීතයේ නාගදීපයේ කිඩ හැඳින්වුවේ අද අපි දකින ඒ පුංචි දූපත විතරක් නෙවෙයි මුළු යාපනයේ අර්ධදීපයෙන්ම කියන එක තහවුරු වීම. ලංකාවේ හිටපු කීර්තිමත් විද්වතෙක් වුණු පෝලි පීරිස් මහත්මයා මීට කලින් මේ ගැන න්‍යායක් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් අන්න ඒ න්‍යාය 100%ක්ම තහවුරු කරන්න මේ රන් සන්නසට පුරවන් වුණා. දැන් අපි එළබෙන්නේ අපේ අවසාන කොටසට. ඒ කියන්නේ 4 වෙනි කොටසට. අතීතය පිළිබඳ විවිධ කීවීම්. ඓතිහාසික පුරාවස්තු පවතින්නේ නූතන සමාජය තුළනේ. ඒ නිසා හරියටම මේ එකම සාක්ෂිය දිහා විවිධ කණ්ඩායම් සහ මතවාදයන් කොච්චර වෙනස් කෝණවලින් අර්ථකථනය කරනවද කියලා බලන එක හරිම වැදගත්. මෙතනදී අපිට ප්‍රධාන දෘෂ්ටි කෝණ දෙකක් පැහැදිලිවම දකින්න පුරුවන්. එක පැත්තකින් තියෙන ශාස්ත්‍රීය හා පුරාවිද්‍යාත්මක දෘෂ්ටි කෝණය, අනිත් පැත්තෙන් ජනප්‍රිය හා සමාජ දේශපාලනික දෘෂ්ටි කෝණය. පුරාවිද්‍යාඥයන් මේක දකින්නේ පුරාණ භාෂාව සහ පරිපාලන සීමාවන් සිතියම් ගත කරන්න උදවන දත්‍යක් විදිහට විතරයි. හැබැයි සමාජ දේශපාලනික කතිකාවන් ඇතුලේ අද කාලේ තියෙන භූමිය පිළිබඳ මතවාද සහ විවාදයන් වෙනුවෙන් මේක ඉතාම සක්‍රීයව පාවිච්චි කරනවා. අපි හරිම අපක්ෂපාතීව ශාස්ත්‍රීය පැත්තෙන් මේක දිහා බැලුවොත් මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ මාලිනී ඩයස් වගේ ප්‍රවීණයන් එක දෙයක් හොඳටම අවධාරණය කරනවා. ඒ තමයි පළමුවනි සහ දෙවනි සියස්වලදී උතුරු ප්‍රදේශය පාලනය වුණේ අනුරාධපුරයේ මධ්‍යම පාලනයේ යටතේ කියන එක. ඒ වගේම ඒ කාලේ ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ භාෂාව සිංහල වුණු බවත්, එහි තිබුණු බෞද්ධ ආගමික පසුබිම අනුරාධපුරයේ පාලනයට සම්පූර්ණයෙන්ම අනුගතව තිබුණු බවත් මේන් විද්‍යාත්මකවම ඔප්පු වෙනවා. අනෙක් අතට සමාජ මාධ්‍ය සහ ජනප්‍රිය සමාජ විචාරකයන් මේ කරුණු පාවිච්චි කරන්නේ වෙනස්ම අරමුණක් වෙනුවෙන්. අතීතයේ යාපනයේ වෙළම පාලනයක් තිබුණා කියලා අද කාලේ ගොඩනැගෙන මතවාදයන්ට එරෙහිව දෙන්න පුළුවන් ප්‍රබලම උත්තරයක් විදියට ඔවුන් මේක පාවිච්චි කරනවා. වසප රජතුමා යටතේ මුළු ලංකාවම එකම කොඩියක් යටතේ පාලනය වුණා කියලා පෙන්වන්න පුළුවන් කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න බැරි ඓතිහාසික සාක්ෂියක් විදියට තමයි මේ රන්සන්නස ඕන් ඉදිරිපත් කරන්නේ. මේ හැමදේම කතා කරාට පස්සේ අපිට හිතන්න ඉතුරු වෙන්නේ එකම එක ප්‍රබල කාරණයක් විතරයි. අඟල් 3ක පුංචි රන් කැබැල්ලකට අපේ අතීත පාලනය, භාෂාව සහ භූගෝලය ගැන මෙච්චර ලොකු එළියක් දෙන්න පුළුවන් නම් ඉතිහාසය ආයමත් අලුතින්ම ලියන්න පුළුවන් තවත් කොච්චරනම් රහස් කාලයේ වැලිතලාවට යට වෙලා අපි හොයාගන්නකම් බලාගෙන ඉන්නව ඇද්ද? ඇතරම අපි අතීතය ගැන නිරන්තරයෙන්ම හොයාලා බලන්න මේක අපිට ලොකු පෙළඹවීමක් වෙනවා. ඉතින් මේ වගේම තවත් අපුරු විස්තරාත්මක විවරණයකින් අපි ආයමත් හමු යමු.